අංක 7 මරණ නිම්නය රුසියාව. නැගෙනහිර රුසියාවේ පිහිටා ඇති මෙම මරණ නිම්නය යන ස්ථානය සත්ව සොහොන් බිමක් ලෙස හැඳින්වේ. බොහෝ ප්‍රහෙලිකා සහ පසුබිම් කතා සමග මෙම නිම්නය තවමත් නොවිසඳුණු අභිරහසක් ලෙස පවතී. පුරාවෘත්තවලට අනුව වර්ෂ 1930 දී පමණ දඩයම්කරුවන් දෙදෙනෙකු අහම්බෙන් මෙම අමුතු භූමියට පැමිණ ඇත. කිප්නිෂ් ගිනිකන්දර නැගුණු විට ඔවුන් දුටුවේ තනකොළ හෝ ශාක නොමැති මියගිය සත්ව සිරුරුවලින් වැසී ගිය භූමියකි. ඔවුන් දෙදෙනාට ඉක්මනින්ම කරකැවිල්ල දැනෙන්නට පටන්ගත් අතර එම ප්‍රදේශයෙන් පලා යාමට ඔවුන් තීරණය කළේය. අභිරහස් භූමිය පිළිබඳ කටකතා පැතිර යාමත් සමග බොහෝ දෙනෙක් අවසානයේ ප්‍රහෙලිකාව විසඳා නිසි පිළිතුරු ලබා දීමට උත්සාහ කළ. නමුත් සතුන් මෙන්ම අද්භූත නිම්නය මිනිස් ජීවිත 80ක් පමණ බිලිගත්තේය. ගිනිකන්දෙන් මතුවන විෂසහිත වායුන්ගේ ඉහළ සාන්ද්‍රණය නිසා භූමියේ මාරාන්තික බව විද්‍යාඥයින් නිගමනය කර ඇත. හයිඩ්‍රජන් සල්ෆයිඩ්, කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් මිශ්‍රණයන්ගේ එකතුවෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත ජීවීන් මරා දමන අතරම මියගිය සතුන්ගේ සිරුරු වසර ගණනාවක් ආරක්ෂා කරයි. සතුන්ගේ සිරුරු පුරා මාරාන්තික වායූන් එකතු වන විට දිරාපත් වීමට වගකිව යුතු බැක්ටීරියා හා එහි ක්‍රියාකාරීත්වය සම්පූර්ණ කිරීම වළක්වයි. එනිසා සත්ව සිරුරු භූමිය පුරා විසිරී ඇති බව දැකගත හැකිය. මෙම හේතුන් නිසා මරණ නිම්නය අමුත්තන් සඳහා මේ වන විට සම්පූර්ණයෙන්ම වසා ඇත. භූමියට එබී බැලීමට ඇති එකම මාර්ගය හෙලිකොප්ටර් චාරිකාවකි. ඒ සඳහා ඩොලර් 700කට අධික මුදලක් වැය වෙයි.